ඔයාලා ඔක්කොමලම හොඳින් කියලා හිතනවා. ඉතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ පීසා ඩෝ එකක් හදලා පීසා හදන විදිහයි. ඉතින් ඒකට අපිට ඕන වෙනවා තිරකු පිටි, පාන් පිටි ඒ කියන්නේ. මං කිලෝ එකක තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ DCL මම පැකට් එකක් අරන් තිනවා. ඒකේ ග්‍රෑම් 11ක් තියෙනවා. අයි පොල් තෙල් ටිකක් ඕනි. ඊට පස්සේ පිටිකිරි මේස හැඳි 3කට මිලිලිටර් 300ක් දාලා හදාගෙන මම ඔය තියෙන්නේ. අයි ලුණුයි සීනි තේ හැන්දකුයි මේ ඕන වෙනවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම දැන් මේ භාජනයේට මම මේ භාජනයේ තමයි හදාගන්නේ පිටි ටික. මිශ්‍රණය හදාගන්නේ. ඒකට අපි පිටි කිලෝ එකක් දාගමු. ඊට පස්සේ මම DCL එකෙන් ඒ කියන්නේ ඉන්ස්ටන්ට් ඊස්ට් තියෙන මේ ග්‍රෑම් 11ක් මේකට එකතු කරනවා. ඊට පස්සේ අපි සීනි මේස හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ලුණු මේ වගේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලගේ රස අනුව ඒවා එකතු කරන්න. තුනක් විතර එකතු කරා මම. අපි දැන් මේ භාජනයට දාපු සියලුම ද්‍රව්‍ය මෙහෙම පොඩ්ඩක් කලවම් කරගන්නවා. අපි ඊට පස්සේ මේ දාගත්තු මිශ්‍රණ ටික ඔක්කොම කලවම් කරගන්න ඕනි කිරි වතුරයි දාලා. වතුර ඇති පදමට දාන්න, කිරිත් දාන හින්දා පොල් තෙලුත් දාන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක එකතු කරගන්නේ කියලා. අපි දැන් මේක දාගමු. දැන් අපි මිශ්‍රණය සාදාගමු. දැන් කිරි මේ වගේ ටික ටික දාගන්න. අපි මේ ඩෝ එකට තෙල් ටිකකුත් එකතු කරගන්නවා. ලොකු ප්‍රමාණයක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයකට එකතු කරගන්නවා මේස හැන්දක් විතර වගේ වෙන්න. දැන් අපි මේක නැවතත් දාගමු. ඉන්පසුව අපි මේ අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාලා කලවම් කරගමු මේක. ඒක මේ පදම තේරෙනවා ඒක කරනකොට.
දැන් අපි අනාගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේ ඩෝ එක කියලා. මේ විදිහට අතේ ඇලෙන්නේ නැති වෙන පදමට මේ ඩෝ එක ඇනෙලා තියෙන්න ඕනි. දැන් මේ ඩෝ එක හරි. ඒ කියන්නේ මේක ඇලිලා නැහැ. මොනවත්ම ඇලිලා නැහැ මෙතන. මේ භාජනය ඇතුලේ ඇලෙන්නේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය නම් තෙල් චුට්ටක් ආපහු දාගන්න පුළුවන් කැමති නම්. මම තෙල් චුට්ටක් දාගන්නවා. අපිට මේක මෙහෙම මේ ඩෝ එක අල්ලනකොට අතට රස්නෙට දැනෙනවා. ඒ කියන්නේ මේ ඊස්ට් ඇක්ටිව් වෙලා කියන එකයි. ඉතින් අපි මෙහෙම වහලා තියමු. පැය දෙකක් විතර වහලා තියමු මේ විදිහට. මම දැන් මේක ෂීට් එකකින් වහ ගන්නවා. ඔයාලට මේව නැත්නම් මේ පුළුවන් කිචන් ටවල් එකකින් වහගන්න. අපි මේක පැය දෙකක් යනකම් අරින්න නැතුවම තියනවා මේ විදිහට. ඔන්න බලන්න මේක හොඳටම පිපිලා මේ තියෙන්නේ. හොඳට පිපිලා මේක. දැන් අපි මේක අත් ගහගමු. මේ පිස්සා ඩෝ එක හදාගමු. අපි දැන් මේ පිටිමෝලිය ග්‍රෑම් 200 වට කඩා ගන්න ඕනේ. අපි මේ විදිහට මේ ෂීට් එක උඩට පිටි ටිකක් ඉහගෙන ඊට පස්සේ ඔය පෙන්නන විදිහට මේ අතින් වටේට ලස්සනට රවුම් කර කර හදා ගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි තැටියට දාගන්නේ. ඉතින් තව ටිකක් උඩින් පිටි ටිකකුත් ඉහ ගන්න පුළුවන්. දැන් ඔය පේන විදිහට හදා ගන්න තමා තියෙන්නේ.
අපි මේ පීසත් ඇටියට මේ පාන් පිටි ටික මෙහෙම උඩින් ඉහ ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු රොටිය පීසා රොටිය මේ ආකාරයට තියලා හදාගන්න. ඊට පස්සේ ගැරුප්පක් අරගෙන ওই විදිහට මේ හිල් හදාගන්න. හොඳට මේ රස්නේ වදින්න අවන් එකට දැම්මට පස්සේ අපි ඩෝ එක පැය දෙකක් විතර හැදෙනකන් තියලා තිබ්බා. ඒ වෙලාවේ මම චිකන් වලට ගම්බිරිස්, ලුණු, කහ, ගොරකා, සෝයා සෝස්, ඒ වගේම ඔයිස්ටර් සෝස් දාලා ලිපේ තිබ්බා ලුණු දාලා. ඉතින් මේ ඒකත් හදාගෙන පැත්තකින් තියලා කොචුඩි චුටි කෑලි වලට තම්බපු චිකන් එක කඩාගත්තා. ඊට පස්සේ දැන් ඔය මේ සෝස් ගාන්නේ තක්කලි සෝස්. ඊට පස්සේ අපි ඒ අතරතුරේදී ලුණු, තක්කලි, බෙල් පෙපර්, කැමති නම් බෙල් පෙපර් දාන්න, නැත්නම් මාළු මිරිස් දාන්න. මම මාළු මිරිස්සුයි බෙල් පෙපර්යි දෙකම දැම්මා. ආයි මිංචි කොළ ටිකක් කපලා දැම්මා රසවත් වෙන්න. ඒව නැතත් කමන්නේ. ඉතින් ඔය පෙන්නන විදිහට ඊට පස්සේ ඩ්‍රෙසින් එක හදාගන්න. ඔය විදිහට ලුණු, තක්කලි, බෙල් පෙපර් දාලා ඊට පස්සේ සොසේජස් පෙති කපලා ගත්තා. ඒවත් දාලා චිකනුත් දාලා ඊට පස්සේ මම ආයි දැම්මා මේ බිත්තර ඔම්ලට් එකට හදනවා වගේ හදලා. ඒ කියන්නේ ගම්මිරිස් ලුණු දාලා මේ දාලා අරගෙන ඒකෙන් ටික ටික දැම්මා මේ ওই පීසා වලට. මම ඒක දාලා ඇති බලන්න මේ විදිහට. යති video කරන්නේ ඊට පස්සේ අපි oven එකට දාගන්නවා අංශක 180ට හීට් කරලා විනාඩි 10ක් විතර. ඊට පස්සේ ඒකට දානවා ওই විදිහට දාලා විනාඩි 15ක් විතර අපි පීසා එක බේක් කරගන්නවා. දැන් ඉතින් පීසා එක හැදිලා ඉවරයි. බලන්න ලස්සනට පිපිලා හැම තියෙනවා. ඉතින් ගෙදරදීම හදාගෙන රසවත් මේ පීසා එකක් හදාගන්න ඔයාලට පුළුවන්. ගෙදරදීම ඔයාලා try කරලා බලන්න. ඉතින් කොහොමද කියලා. අපි ඉතින් ඒ පිටි කිලෝ එකකින් අපි පීසා හැදුවා 8ක් හැදුවා. ඉතින් ඔයාලටත් මම හිතනවා ලාභයි වාසී. ඊටත් ගෙදරදීම හදාගෙන කන්න පුළුවන් හින්දා හොඳයි කියලා මම හිතනවා.